Hi guys කොහමද ඔයගොල්ලන්ට ඔන්න මම මුලින්ම ඔයගොල්ලෙන් සමාව ඉල්ලනවා මේ පාර අලුත් vlog එකක් ගේන්න ටිකක් පරක්කු වුණ එක ගැන. හැබැයි මං හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක මගේ YouTube channel එක පටන් ගත්ත මුල ඉඳන් දැන් වෙනතුරු දාපු vlogs වලට වැඩි ගොඩාක් enjoy කරයි කියලා. ඉතින් මේ vlog එක ගොඩාක් දිගයිත් එක්ක මම මීට කලින් මෙච්චර දිග vlog එකක් දාලා නැහැ. කොහොමයි අපි එමුකු vlog එකට ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇතිනේ. මේ ඇවිල්ලා කැනඩා ඩේ එක සෙලිබ්‍රේට් කරන්න කැනඩා ඩේ එක අල්ලලා අපි නයග්‍රා ෆෝල්ස් ආපු ට්‍රිප් එක. මං ඔයගොල්ලන්ට පැක් කරන එකේවත් අපි ගෙදරින් යුනියන් ස්ටේෂන් එකට ගිහපු එකවත් යුනියන් ස්ටේෂන් එකේ ඉඳන් අපි නයග්‍රා ෆෝල්ස් වලට ලොකු බස් එකක ආපු එකේවත් වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. හැබැයි මම ඔයගොල්ලන්ට මෙතන සිට හැම දෙයක්ම වීඩියෝස් අරගෙන තියෙනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක අන්තිම වෙනකම් බලයි කියලා. අපි උදේට ගෙදරින් කාලාපු නැති නිසා හරි බඩගිනි හිටියේ. අපි මෙතන රෙස්ටොරන්ට් එකට ආවා. මේ රෙස්ටොරන්ට් එකේ එච්චර කියන තරම් කන්න දෙයක් තිබුණේ නැහැ. අපිට ඒකත් කියන්න ඕනේ. කොහොම හරි ඉතින් අපි chicken wings අරගත්තා. ඒත් එක්කම 7 up එකකුත් බිව්වා. 어머! බෑවෙන්න එපා මං දිගටම වොයිස් ඕවර් කරන්නේ මං ඉස්සරට වීඩියෝ එකේ කතා කරනවා මොකද මං දන්නවනේ ඔයගොල්ලෝ මං වොයිස් ඕවර් කරනට වැඩිය කැමති මම කතා කරද්දි වීඩියෝ එකේ අපි ඊට පස්සේ ආවා ගිෆ්ට් ෂොප් එකකට. ඇත්තටම කාටවත් ගිෆ්ට්ස් ගන්න නෙවෙයි අපිට සුවිනියර්ස් ටිකක් ගන්න. ටිකක් කිව්වට මහ ලොකු දෙයක් ගත්තේ නැහැ. මට නෝට්බුක් එකකුයි අපේ ෆ්‍රිජ් එකේ අලවන්න මැග්නට් එකක් ගත්තා. මම ඒකේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. හැබැයි ඒක හරියට වැදිලා නැහැ. ඔන්න දැන්නම් හරියටම සමයක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද හරි රස්නේ. අපි ඇත්තටම මේ ඇවිදගෙන යන්නේ අයිස්ක්‍රීම් කනවා කියලා හිතාගෙන. හැබැයි බලන්නකො අන්තිමට මොනවද අපි කන්නේ කියලා. අපි අතන රෙස්ටොරන්ට් එකකින් හරියට කාපු නැති නිසා අපි හොට් ඩොග් එකක් ගත්තා කන්න. ඇත්තටම හොට් ඩොග් එක රස වින්ද අර චිකන් වින්ග්ස් එකට වැඩිය. අපි මේ ඇවිදගෙන යන්නේ නයග්‍රා ෆෝල්ස් එක පැත්තට. ඇත්තටම අපි මේ රවුම් ගගා ඉන්නේ මොකද තාම හොටල් එකට චෙක් ඉන් වෙන්න බෑ. අපි බස් එකකින් බැහැලා ටැක්සි එකක් අරගෙන හොටල් එකට ගිහින් හොටල් එකේ පේමන්ට් එක කරලා ලගේජස් තියලා ආවේ එළියට. මං හරි ආසයි ඔයගොල්ලෝ මගේ vlog එකේ යටින් කමෙන්ට්ස් දානවා නම් එතකොට මටත් අයිඩියාස් එනවනේ. ඔයගොල්ලෝ මගේ vlogs දැන් කාලයක් තිස්සේ බලනවා නම් මම මොනවද තව ඉස්සරට ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. මම ඉස්සරට වැඩි දැන් vlogs කරන විදිය හොඳයිද? ඔයගොල්ලෝ ඒ විදිහට කැමතිද? එහෙම නැත්නම් මම ඉස්සර කරපු විදිහට කැමති? කොහොමද ඔයගොල්ලෝ මගේ vlogs බලන්න ආස කියලා අනිවාර්යයෙන්ම මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.
යුනියන් සේෂන් එකෙන් අපිට ඩිපාර්චර් එක තිබුණේ 12යි කාල්ට. අතර මිනිත්තුවක් විතර කලින් පිටත් වුණත් එක්ක බස් එක. ඊට පස්සේ අපි අරයිවල් එක තිබුණේ නයග්‍රා ෆෝල්ස් වලට 2:20. හැබැයි අපි 2:05 වෙද්දී නයග්‍රා ෆෝල්ස් වලට ආවා. ඇත්තට මම ඒ ටයිමින් වලට බස් එක බුක් කරෙත් මොකද මම දන්නවනේ හොටල් එක හම්බෙන්නේ හවස 3ට 4ට කියලා. එතකොට කලින් ඇවිල්ලා අපිට ඇත්තටම තේරුමක් නැහැ, නිකන් මහන්සිය විතරයි. දැන් මේ පේනවනේ 2:05ට නයග්‍රා ෆෝල්ස් එකට ඇවිල්ලත් අපි නිකන් ඔය රෝහඳ ගගා ඉන්න විදිය. Yeah. Hi guys, කොහමද ඔයගලන්ට? මං හිතන ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න මං ඔයගලන්ට නයග්‍රා ෆෝල්ස් vlog එක ගෙනාවා. දැන් තමයි අපි room එකට check in උනේ. දැන් වෙලාව 4:15යි. මං ඔයගොල්ලෝ චුටි room tour එකක් ගෙනියන්න. Stay tuned. මුලින්ම washroom එක පෙන්නන්න. මොකද දොරෙන් ඇතුල් වෙච්ච ගමන් washroom එක තමයි තියෙන්නේ. මේක තමයි washroom එක. ඊට පස්සේ අපේ ඇඳ තියෙනවා. තව මට වෙල්කම් කරලා මෙසේජ් එකක් තියෙනවා. අපි බලමු view එක. මොකද මමත් දැන් තමයි බලන්නේ. Ini තමයි view එක. ඔගලන්ට වීඩියෝ එකට පේනවද දන්නේ නැහැ. හැබැයි අන්න අතන තියෙනවා USA flag එක. ඒ කියන්නේ මෙතනින් තමයි කට්ටිය USA වලට බෝඩ් එක ක්‍රොස් කරන්නේ. හයි චූටි බ්‍රේක් එකට පස්සේ අපි කෝපි එකක් බොන්න තමයි හදන්නේ. ගෙදරින් ගෙනාවා කෝපි, කිරිපිටි, සීනි ඔක්කොම. මෙතන තිබුණා කොෆි මැෂින් එකක්. ඒකින් අම්මා කෝපි එකක් හැදුවා. දැන් කෝපි එකත් එක්ක අපි chocolate chip cookies ගෙනාවා ගෙදරින්. ඒකත් කන ගමන් කෝපි එකක් බොනවා. guys, man තේක බීලා එන්න. හයි දැන් වෙලාව 8:09යි. මම fireworks cruise එකක් book කරා. ඉතින් ඒකට යන්න කලින් අපි පොඩක් මොනවා හරි කාලා ඉන්න ඕන. මොකද අද දවසටම හරියට කාලා නැහැ. අපි ගෙදරිනුත් උදේට කාලා නෙමෙයි ආවේ. ඒ ඇවිල්ලා ඔයගොල්ලෝ දැක්කනේ කාපු ඒවා ටික. ඉතින් ඒ නිසා මම ඉන්දියන් කඩේකින් චිකන් ටික්ක බුරියානිද මොකද මන් දන්න එකක් ඕඩර් කරලා ගෙනාවා. ගෙන්න ගත්තා Uber Eats එකෙන්. දැන් අපි කමු. ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති. මොකද මේ මම ෆෝන් එක හිටවලා තියෙන්නේ මේ මොනවද කොෆි යනම නම් තියෙන තැන. දැන් පේනවනේ. කමුනේ. ඔක විවුත් කන්න බැරි වෙනවා. මම හිතනවා හොඳ ඇති කියලා. නැත්තම් ඉතින් solid.com තමයි. Something is better than nothing.
Hi guys. Wait. Ingat akan ini. අපි දැන් යනවා cruise එකට. මම ඔයගොල්ලෝවත් ගෙනියන්නම්. Kayaknya bukan deh. Ini yang ini dia. Dan motor ini bonita. आपके पसंद नहीं है?
පෝලක මැදින් යන්න හදන්නේ. පෝලේ ළඟට යනවා. ආ? ෆෝන් එක පොඩ්ඩක් මම පේන්නේම නැති සයිස්.
එකට ආවේ මං හිතනවා ඔයගොල්ලෝ මේ වගේ ගොඩක් එන්ජොයි කරනවා ඇති කියලා මම මිට කලින් නයග්‍රා ෆෝල්ස් ඇවිල්ලා තියෙනවා හැබැයි රෑ වරුවේ ක්‍රූස් එකේ ගියේ ෆස්ට් ටයිම් අනිත් එක මේක නිකන් ආපු ගමනක් නෙවෙයි කැනඩා ඩේ එක අල්ලලා ආපු ගමනක්. ඉතින් හෙට කැනඩා ඩේ එක අද ඇවිල්ලා ජූන් 30th ඉතින් ගොඩක් එන්ජොයි කරා අද දවස. හරි guys එහෙනම් stay tuned for part 2 මගේ YouTube channel එක තාම subscribe කරලා නැතිනම් අනිවාර්යෙන් ගිහින් subscribe කරලත් එන්න. Thank you for watching until the end. Bye.